ආදරයෙන් පිළිගන්නවා. අද අපි හදන්න යන්නේ ජපනීස් කරි එකක්. ඇත්තටම මම මේක ජපානයේ ඉන්න අපේ යාළුවන්ට තමයි විශේෂයෙන් කරන්න හිතුවේ. මොකද ගොඩක් මහන්සි වෙලා වැඩට ගිහිල්ලා ආවහම අපිට උයන්න කම්මැලි දවසක ලේසියෙන්ම හදාගන්න පුළුවන් කරි එකක් මේක. මේක මම අපේ ලංකාවේ මිරිස් තුන පහ එකතු කරන අපේ කටේ රසට තමයි මේක හදන්න යන්නේ. ඒ වගේම කියන්න ඕනේ මේක ඔයගලන් ඉක්මනින් හදාගන්නත් පුළුවන්. ඒ වගේම මේකේ ඔක්කොම තියෙනවා එළවලු අපි චිකන් පාවිච්චි කරලා මේක හදන්නේ. මේක හදලා ඔයගලන්ට බත් එක්ක මේ රස බලන්න පුළුවන්. ඉතින් අපි බලමු මේකට මොනවද අවශ්‍ය කරන්නේ කියලා. මම අද මෙන්න මේ golden curry පැකට් එක පාවිච්චි කරලා තමයි මේ curry එක හදන්නේ. ඔයාලට පේනවා ඇති මේකේ තියෙනවා මේ hot 1 2 3 4 කියලා තියෙනවා. මම මේකේ 5 තමයි අද මේ අරගෙන තියෙන්නේ. හැබැයි මේකේ 5 ගත්තත් මේක ගොඩාක් සැර නැහැ. ඒ නිසා මම අපිට අපේ මිරිස් තුන පහ එකතු කරලා තමයි මේක හදන්නේ. ඒ වගේම කියන්න ඕනේ මේක ඇතුලේ තියෙන්නේ මෙන්න මේ වගේ cubes තියෙන්නේ. මෙන්න මේ පැකට් දෙකක් තියෙනවා. මේ එක පැකට් එක cubes 4ක් තියෙනවා. මම මේ එක පැකට් එකක්ම සම්පූර්ණයෙන් පාවිච්චි කරලා තමයි මේක හදන්නේ. ඉතින් මේක අපි හදන්න මොනවද අවශ්‍ය කරන්නේ කියලා බලමු. මම අද මේක හදන්න චිකන් තමයි පාවිච්චි කරන්නේ. ඔයාලට මේකට කැමති දේවල් පාවිච්චි කරන්න පුළුවන්. පෝක්, බීෆ් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේකට එළවලු ගන්නකොට ඔයාලට ගෙදර තියෙන ඔයාලට කැමති ඕනම එළවලුවක් පාවිච්චි කරන්න පුළුවන්. බෝන්චි, කැරට්, ගෝවා ඕනම එළවලුවක්. මම අරන් තියන්නේ අද කැරට් ටිකකුයි අලයි. සාමාන්‍යයෙන් මේකට අපි එළවලු කපනකොට ටිකක් ලොකුවට එළවලු කපන්න ඕනේ. මේ අලයි මම සාමාන්‍යයෙන් ලොකුවට කපාගෙන තියෙන්නේ. ලුණුත් එහෙමයි. ටිකක් ලොකුවට කපාගෙන තියෙන්නේ. මම ලුණු ගෙඩියකින් භාගයක් කරන් තියෙනවා. ඒ වගේම කැරට් ටිකක් අරන් කැරට් ගෙඩියක් අරන් තියෙනවා. අල ගෙඩියක් අරන් තියෙනවා. මෙතන මම සුදු ලුණු බිස් 3ක් විතර අරන් තියෙනවා. මිරිස් කරලක් අරන් තියෙනවා. ඒ වගේම අපිට මෙතන මම මෙතන අරන් තියෙනවා ගම් මිරිස් ටිකක්, මිරිස් කුඩු, ඒ වගේම කහ තුන පහ අරන් තියෙනවා. මේවා ඔයගලගේ රස අනුව පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මෙතන මම ලුණු අරන් තියෙනවා. ඒ වගේම අපිට තෙල් අවශ්‍ය කරනවා. වතුර අවශ්‍ය කරනවා. ඔයගලන්ට කියන්න ඕනේ මේක ඇත්තටම මට කියලා දුන්නේ හදන්න ජපානයේ ජීවත් වෙන මගේ යාළුවෙක් රෝසි. මම ඇයවත් ආදරෙන් මතක් කරන ගමන් අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. මම මුලින්ම මේකට තෙල් ටිකක් දාගන්නවා. මම තෙල් චුට්ටක් වැඩියෙන් දානවා. තෙල් ටිකක් දාලා අපි තෙල් ටික රත් වෙනකොට අපි සුදු ලුණු ටික එකතු කරමු. අපේ තෙල් ටික රත් වෙනකොට මම මේකට සුදු ලුණු ටික එකතු කරනවා. අපි දැන් තෙල් ටික රත් වෙනකොට මේකට සුදු ලුණු ටික එකතු කරනවා. මම දැන් සුදු ලුණු ටික දැම්මා. අපි දැන් සුදු ලුණු ටික චුට්ටක් තෙලෙන් බැදෙන්න දෙමු. දැන් අපි සුදු ලුණු ටික බැදීගෙන එනකොටම අපි මේකට මිරිස් 3-5 එකතු කරමු. සාමාන්‍යයෙන් මේව ඔයගලන්ගේ රස අනුව එකතු කරන්න. මම ටිකක් මිරිස් ටිකක් දානවා. ඒ වගේම අපි කහ 3-5 ගම්බිරිස් ටිකක් එකතු කරලා අපි මේක චුට්ටක් තෙලෙන් බැදෙන්න දෙමු. දැන් මේ ටික අපි තෙලෙන් පොඩ්ඩක් බැදීගෙන එනකොට අපේ මස් ටික මම මේකට එකතු කරනවා. මස් ටික එකතු කරලා අපි මේක චුට්ටක් මේ 3-5 මිරිස් වලින් දැවටෙන්න හොඳට කලවම් කරලා මේක දැන් තෙලෙන් චුට්ටක් මස් ටික තැම්බෙන්න අපි ටිකක් වෙලා තියමු. දැන් මම මේක විනාඩි 2ක් විතර තිබ්බා. දැන් මම මේකට අපේ එළවලු ටික එකතු කරනවා. මුලින්ම මම මේක අපේ මිරිස් ටික, ඒ වගේම කැරට් ටික, අපේ ලුණු ටික, අල ටික මම ඔක්කොම මේකට එකතු කරනවා. එකතු කරලා අපි මේක චුට්ටක් කලවම් කරලා
ඒ වගේම මම මේ වෙලාවේ ලුණු ටිකකුත් එකතු කරනවා. ඔයගලගේ රස අනුව ලුණු එකතු කරන්න. ලුණු එකතු කරලා දැන් අපි මේ තෙල් ටිකෙන්ම මේ එළවලු ඒ වගේම මස් එක තව ටිකක් හොඳට තැම්බෙන්න අපි ටිකක් වෙලා වහලා තියෙනවා. මම දැන් මේක කලවම් කරලා චුට්ටක් වෙලා වහලා තියෙනවා. මේක පොඩ්ඩක් තැම්බෙන්න. දැන් මේක තෙලෙන් ටිකක් ටෙම්පරාදු වෙගෙන එනකොට මේකට අපි වතුර එකතු කරනවා. ඕගොල්ලෝ ඉතින් ඕගලන්ට ග්‍රේවි එක අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරන්න. සාමාන්‍යයෙන් මේ එළවලු ටික තැම්බෙන්න අවශ්‍ය ප්‍රමාණයට වතුර ඕනේ. මම සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ ප්‍රමාණයක් එළවලු ටික වැහෙන්න වගේ වතුර එකතු කරනවා. එකතු කරලා අපි දැන් මේ වතුර ටිකෙන් මේ අලයි කැරටොයි තැම්බෙන්න, ඒ වගේ මස් එක ටිකක් තැම්බෙන්න අපි මේක ටිකක් වෙලා වහලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි මේක විනාඩි 8ක් 9ක් විතර මේ මස් ටික තැම්බිලා එළවලු ටික තැම්බිලා එනකම් වහලා තියෙනවා. දැන් කැරට් ටිකයි අල ටිකයි අපි තැම්බීගෙන එනකොට අපේ මේ ගෝල්ඩන් කරි කියුබ්ස් ටික මේකට දාමු. සාමාන්‍යයෙන් මේක ඔයගොල්ලෝ කඩලා දානවා නම් එහෙමත් කමක් නැහැ. නැත්නම් මෙහෙම දැම්මත් කමක් නැහැ. මම මේකේ මේ කියුබ්ස් 4ම පාවිච්චි කරනවාද ඕගොල්ලන්ට තවත් මේක තික් වෙන්න ඕනි නම් මේකේ තියෙන අනිත් පැකට් එකක් දාන්න පුළුවන්. ඒක ඉතින් ඕගොල්ලන්ගේ රස අනුව තමයි පාවිච්චි කරන්න ඕනේ. මේ කියුබ්ස් දැම්මම ගොඩාක් තික් වෙනවා. මම අද පාවිච්චි කරන්නේ මේ කියුබ් 4 තමයි දාන්නේ. දැන් අපි මේ දාපු කියුබ්ස් ටික හොඳට මේකේ කලවම් වුණාට පස්සේ ඒක හොඳට දිය වුණාට පස්සේ ඕගලන්ට මේක බාන්න පුළුවන්. දැන් ඕගලන්ට පේනවා ඇති මේක ගොඩාක් හරියට තික් වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේකේ ග්‍රේවි එක ඕගලන්ට අවශ්‍ය ප්‍රමාණයට තියාගන්න පුළුවන්. මම දැන් මේක ලිප් ඔෆ් කරනවා. අපි ලිප් ඔෆ් කරලා මේක බෙදාගන්නවා. මම දැන් බෙදාගත්තා. ඔයාලට පේනවා ඇති මේක ගොඩාක් තික් හරි එකක්. මේක ඇත්තටම ගොඩාක් රසයි. මේක අපිට හරිම පහසුයි හදාගන්න. ඔයගොල්ලෝ දැක්ක අපි මේක ඉක්මනින් හදාගත්තා. ඉතින් මේක හැදුවාම අපිට වෙනම එළවලු ඒ වගේ වෙන වෙන දේවල් හදන්න ඕනේ නැහැ. මේක හදාගෙන අපිට මේකත් එක්ක රස බලන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේක හදලා බලන්න. මේක ගොඩාක් පහසු නිසා අපිට හදිස්සි වෙලාවකට මේක ගොඩාක් වටිනවා. ඉතින් හදලා බලලා රස කොහොමද කියලා අපිටත් කියන්න. ඔබට සුබ දවසක්.